ඔන්න එහෙනම් අපි කට්ටියම මාදුගඟ යන්න තමයි හදන්නේ. ඉතින් අපි මේකට තෝරගත්තේ රුව මාදු රිවර් සෆාරි කියන බෝට් සර්විස් එක. දැන් මේ යන්නේ මෝයට. මෙතනද අරක තමයි නයි ඔළුව. කඩෝලාන ඇතුළට යන්න හදන්නේ. සිරාට හෙනටින්නවා මේ ඔය පැත්තෙන් බලන්න. එසේ වේවා එසේ වේවා. මේ අක්කයි. කිරල. මේක නයිදුව. පොඩිම දූපත රත බෙල්ලනේ රත බිල්ල වඳ වීගෙන යන කඩොලාන ශාකය. හරි. නම් බයික් විතරයි නේ. මේ අපේ එනවා මේ. මේගොල්ලෝ අපි බස් එකේ එනවා. මාළු ලන්නේ නේ. ලෝකේ තියෙන හොඳම පුරුදු තමයි ලංකාවේ තියෙන්නේ. මේකනේ හේතුව තමයි අනිත් රටවල් තියෙන කැෂියර් කියන වර්ගයන් ඒක රියල් සිනමන් නෙමෙයි. මේ උඩ පොත්ත ක්ලීන් කරගන්නවා. ඒකට මේ පොත්ත ගලව ගන්න පහක්. මේකේ පිත්තල වලට මේ ටූත් පික්ස් වලට ගන්න පුළුවන්. දන්නවනේ. දැන් කාක්කෝ දැයිලා ඉන්නේ. වැඩිපුර කාක්කෝ දෙන්නේ. කීයද වල්ලේ? මාස 8ක් විතර. hina වෙලා ඉන්න. hina වෙලා ඉන්නවා. අර අයියේ වීඩියෝ එක දිහා බලන්න. Dad, I want something eat. අර අන්න තා සෙට් ගොඩක් එනවා. අන්න තා සෙට් එකක් එනවා. තා. තෝ බව තා සෙට් එකක්. ඒ කියන්නේ හුලං පාරත් එක්ක. ඉන් එන සෙට් එකක් ඉන්නවා හොට දුක. අපි මාදුගඟට ඇවිල්ලා තියෙන්නේ මේ අපි ආවේ මේ මල්ලිත් එක්ක. ගොඩක් අය ගන්න කියන රුම කිව්වොත් තමයි. රුව. ඔව්. ඒකට කියන නම අපේ බෝට් සර්විස් එකේ නම රුව මාදු රිවර් සෆාරි. මේ දැන් අපි අපි මාදුගඟේ හැමතැනම ඇවිත්ලා ගොඩක් දුප්පත් බැලුවා. මේ දැන් මේ පොඩි අයත් ගොඩක් ආස තැනකට ඇවිල්ලා තියෙන මේක වටේම උරුල්ල වෙනවා ගොඩක් නේ.
මේකට අපි කියන්නේ කුරුළු දූපත කියලා. ඉස්සර අපි වෙන නමක් කිව්වේ. දැන් මේකට කුරුළු 3000කට වඩා දැන් පිරෙනවා. හරි. කියන්නේ මේ දුකට තව චුට්ටකින් සුදු පාටට වෙන්න ගන්න. ආයේ සම්පූර්ණ කුරුල්ලේ නේද? කුරුල්ලෝ එයාලා ඉර බහින වෙලාවට මේ බලලා තමයි මේ දූපතට පිරෙන්නේ. දවල්ට නෑ. මුළු රෑ පුරාම ඉඳලා ආයෙ පායනවත් එක්කම විනාඩි 15ක් ඇතුළත මේ කුරුල්ලෝ ඔක්කොම ආයෙ පියමලයි. මේ ගොඩක් එනවා. අපි දිනන මාදුගංගේ ආද හොඳ බෝට් සෆාරි එකක් කරා මේ අපේ රුවා මල්ලිත් එක්ක. ඉතින් කන්ටැක්ට් ඩීටේල්ස් ගන්න ඔයගලන්ට තාවොත් හොඳ ටුවර් එකක් යන්න පුළුවන්. මේ මෙතන එනවනම් හොඳම ටයිම් එක කීයද? හොඳම ටයිම් එක ගංගේ එනවා විශේෂයෙන්ම විදේශීය සංචාරකයෝ එන්නේ උදේ පාන්දර 5:00මාර ඒ 6 අතර එයාලා බලන්නේ ඉර පායන වෙලාව කියලා. ඉර පායනකොට ගඟේ ඉර පායනවත් එක්ක තියෙන අමුතුම ලස්සනක්. ඒ ලස්සනත් එක්කම මේ කුරුල්ලෝ ඔක්කොම පියමන්න පටන් ගන්නවා මේ 3000ම එකපාරට. ඒ ඊට පස්සේ ගඟ ලස්සන වෙන්නේ හවස් වගේ. හවස. එහෙනම් ඔයගොල්ලෝ දැන් මාර ජොලි මෙට්‍රික්. ඔන්න එහෙනම් අපි ආයේ හැමතාව අවසානෙට